චතුරාර්ය සත්‍යයි කියලා අවබෝධ කළාද? උඹ වගේ මිනිහෙක් මට එපා. උඹ වගේ ගෑණියෙක් මට එපා. ප්‍රාර්ථනාවකින් ඉවරයි. අප්‍රියං හා එක්වීම දුකක් කියලා හිතන්නේ. ඊට පස්සේ ළඟදීන් උපාසිකාවක් ලියමනාවක් කියලා පොල් ගහවලට පිටු 14ක් තරුණ ගෑනු ළමයි. මිනිහා නිසා අන්ත දුක් විඳලා රැයට බත් ටික උයනකොට උයලා ඉවර වෙනකොට ඒ බත් මුට්ටිය අරන් ඔළුවේ ගහනවා. කෙහෙවලින් ඇදගෙන කෙල්ල ඇදගෙන යනවා මිදුලේ. කොස්සෙන් එලිපත්තින් ගහනවා. මේ කෙල්ල තමයි රස්සාව කරලා කන්න බොන්න ගෙනත් දෙන්නේ. එච්චර වද දෙන්න මෙයා කියන්නේ මං ඔයාට ආදරේ, ඔයා මාව තේරුම් ගන්න කියලා මෙයා කියනවා. ඔහොම දවසක් හිටපියතොට මං අද දෙන මේ වදේ බලන්න කියලා. ඉතින් මිනිස්සයා ගියාම හිතේ බීලා යන්නේ නැත්තේ. යනකොට ඇක්සිඩන්ට් වුණා. මිනිහා මැරුණා. මෙයා එදා ඉඳලා දානේ දිදි සොලොස් මස්ථාන වැඳ කියනවා. පින් දෙනවා ස්වාමියාට. මේ පින් අරන් ඔයාව මාව තේරුම් ගන්න මං ඔයාට ආදරේ කියලා. දැන් අපිට ලියුමේ වල තිබ්බෙත් එයාගේ ආදරේ ස්වාමියාට දැනෙන්න සලස්වන්න ක්‍රමයක් තියෙනවද කියලා අහන්න. මේ ලෝකෙ මිනිස්සු පිහිටලා ඉන්නේ දුක මත. මිනිස්සු ඇවිත් පොළොව මතනේ අපි දැන් පිහිටලා ඉන්නේ. දුක මත පිහිටලා ඉන්නේ. යන්නේ ඇවිදින්නේ හැම ඉරියව්වම පවත්න්නේ පොළොවේනේ. ඒ වගේ දුක මත තමයි ඉන්නේ. හැම තැනකම දුකට වැටෙන එකමයි තියෙන්නේ. දුක නැමැති මඩ ගොහරුවේ එරිලා එක කකුලක් උඩට ගන්න අනික් කකුල තියන්නේ මඩ ගොහරුවේම තමයි. අර ගෑනු කිනා අර මිනිස්යාම පතනවානේ. අප්‍රියං හා එකතු වීම දුකක් කියලා දන්නේ. ඔය සමහර කොල්ල කුරුට්ටු ඉන්නවා. ගෑනු ළමයිට ආදරේ. අනිත් අයට එහෙම නැත්නම් ඒ ගෑනු ළමයිට කොල්ල අප්‍රියයි. දැන් එතකොට අර ගෑනු ළමයාට දුක. එතකොට හිතන්නේ මේකගෙන් තියෙන කර්මය කියලා. වදේ කියලා. අප්‍රියං හා එක්වීම දුකක්. ඒක අවබෝධ කරන තා සංසාරයෙන් නම් ගැලවෙන්නේ නැහැ. මේක හිතට දාගෙන තියාගන්න ඕන. Tamanට ප්‍රශ්න එනකොට හිතට අවවාද